Let's do a quick tour around Icon Bali. Come and join, guys. Welcome to Icon Bali. යන්න මාත් එක්ක tour එකක්. ඉතින් Icon Bali එක ඇතුළට අපි ගිහින් බලමු. මේක ඇතුළ කොහොමද කියලා. ඉතින් මේක සාමූ බාලි වල තියෙන ලොකුම shopping mall එක. ඉතින් best shopping experience එකක් ගන්න නම් Icon Bali එකට යන්න ඕනේ. Local brands ඉඳලා international brands වෙනකම් තියෙනවා. ඉතින් ලොකු Sephora එකක් තිබ්බා. ඉතින් ගොඩක් international branded බඩු ගන්නවා නම් Icon Bali එකට අනිවාර්යෙන්ම යන්න. ඉතින් අපි tour එකක් ගිහලා බලමු ඇතුළ කොහොමද කියලා. ඇතුළ හරිම ලස්සනයි. තාම pretty much brand new. මේක open කරේ mid 2024 වල. ඉතින් තාම අවුරුද්දක් වගේ කාලයක් තමයි ගිහින් තියෙන්නේ. ඉතින් ඇතුළ තාම brand new look එක ලස්සනට තියෙනවා. ඉතින් මේක ඒගොල්ලෝ කියලා කරලා තියෙන්නේ locals ලට වගේම tourists ලට ඒගොල්ලන්ටම හරියන විදිහට. මෙතන පහළ escalator එකකින් යන්න ඕනේ. එතන ඒගොල්ලෝ arrange කරලා තියෙන්නේ floating market style එකට. එතන පොඩි පොඩි shops වගේ තියෙනවා නිකන් අර street food shops වගේ. ඒක ඒගොල්ලෝ arrange කරලා තියෙන්නේ නිකන් floating boat එකක් වගේ තමයි shops පොඩි පොඩි shops තියෙන්නේ. ඒ වගේම අපි යන වෙලාවේ එතන lunch time. ඉතින් ගොඩක් සෙනග හිටියා. ඒ වගේම එතන ඒගොල්ලෝ ඒ boat එක උඩ පොඩි ඩ්‍රාමා එකක් කළා. ඒක රාමා සීතා ඩ්‍රාමා එක තමයි ඒගොල්ලෝ කළේ. ඒක ගොඩක් බාලි වල famous story එකක්, ancient story එකක්. තියෙන එක sweets ජාතියක් ඒගොල්ලෝ හදනවා. ඉතින් මේ වගේ මේ floating boats වල තමයි ඒගොල්ලන්ගේ පොඩි පොඩි stalls arrange කරලා තියෙන්නේ. ඉතින් 아무튼 experience එකක් ඒක. shopping, dining, leisure activities ඔක්කොම මේකේ included. ඉතින් ඔයාලට shopping කරලා ඊට පස්සේ එතන dining කරන්නත් පුළුවන්. restaurants ගොඩක් තියෙනවා. පොඩි පොඩි කෑම stalls උත් තියෙනවා. ඉතින් ඒවා කෑම අරගෙන එතන කන්නත් පුළුවන්, අරගෙන යන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම එතන activities උත් තියෙනවා. ලොකු cinema එකක් තියෙනවා. ඉතින් all in one place guys. මේ තියෙන්නේ beach side එක. ඉතින් shopping mall එකේ එක පැත්තක් පාර පැත්තට face කරලා තියෙනවා. අනිත් පැත්ත කෙලින්ම beach front එකට තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අපි ගිය දවල් වගේ ඉතින් නෝතරයට ගියොත් වෙනම vibe එකක් ඇති. එතන beach එක පැත්තේ lights දාලා ලස්සනට තියෙනවා. ඉතින් night experience එකක් ගන්නත් එතන හොඳයි. මම හිතන්නේ 10 pm වෙනකම් මේක open. ඉතින් ඒ වගේම මේ හරිය tsunami එකට effect වෙච්ච area එකක්. ඉතින් tsunami warnings evacuation signs එහෙම දාලා තියෙනවා.
ජෙනරලි ගත්තහම බ්‍රෑන්ඩඩ් බඩු මෙතන එක්ස්පෙන්සිව් කියලා හිතුණා. ඔස්ට්‍රේලියා වලත් එක කම්පෙයාර් කරලා බලනකොට අපිට මෙහෙන් බ්‍රෑන්ඩඩ් බඩු ගන්නවට වඩා අඩුවට අපිට ඔස්ට්‍රේලියා වලින් ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි ගොඩක් බ්‍රෑන්ඩඩ් බඩු එහෙම ගන්න ස්පෙන්ඩ් කරේ නැහැ. අපි බැලුවා ක්‍රොක්ස් එහෙම මේකේ වෙනම ක්‍රොක්ස් කඩයක් තිබුණා. ඉතින් it's quite expensive, so ඒ හින්දා අපි ඉතින් ගත්තේ නැහැ. අපි හිතුවා අපි මේ ඔස්ට්‍රේලියා වලින් ගන්නවා. එහෙම නැත්නම් අපිට ඔන්ලයින් ගන්න පුළුවන් ඊට වඩා අඩුවට. ඊට පස්සේ අපි ලන්ච් ගන්න බැලුවා. අපි හිතුවා කෙලින්ම රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා ලන්ච් ගන්නවා කියලා චුටි කඩවල වලින් කනවට වඩා. ඉතින් අපි මෙතනට තමයි ලන්ච් ගන්න ගියේ. ඉතින් ඇතුළ looks superb guys. So it's like a hotel. So මෙහෙම ලස්සන ඒගොල්ලන්ගේ glass arrangement එකක් තියෙනවා. ඉතින් අපි එතනින් lunch ගත්තා. ඉතින් lunch අරගෙන අපි this is how we spend our time in Icon Bali. I think highly recommended to have a visit, guys. Thanks for watching. Please subscribe to my channel and I'll see you next time. Thank you. Bye.